මගේ නම ලුමින් සාරංග. මට වයස 25යි. මගේ මම අධ්‍යාපනය හැදෑරුවේ සපුවස්කන්ධ මහාවිද්‍යාලය සහ හේනිගම මධ්‍ය විද්‍යාලය. ඉන් අනතුරුව මම NEQ 4 පාඨමාලාවක් සහ NEQ 5 පාඨමාලාවක් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා. ටෙක්නිකල් කොලෙජ් මරදානේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් පස්සේ මට වැඩිදුර අධ්‍යාපනය සඳහා රට යන්න ආසාවක් ඇති වුණා. එතෙන්දී මට සොයා බැලීමකින් පසුව Solid Road Student Visa Consultancy Service එක හොඳයි කියලා කීප දෙනෙක් රෙකමන්ඩ් කරා. ඊට පස්සේ එතනදී ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකේදී මට IELTS එක්සෑම් එක අභියෝගයක් වුණා. IELTS එක්සෑම් එකේදී 5.5 මිනිමම් රිසල්ට් එකක් තියෙන්න ඕන කියලා කිව්වා. එතෙන්දී මගේ IELTS ස්කෝර් එක 6.5 දාගන්න හැකි වුණා. එතෙන්දී යුනිවර්සිටි එක මාර්ගෙන් මට 150ක ස්කෝලර්ෂිප් එකකුත් හම්බුණා. එයාලා ඊට අමතරව මේ Solid Road ආයතනයටම පැමිණලා ඉන්ටර්විව් එකක් පවත්වලා තමයි මට ඒ ඔපචුනිටි එක ලබා දුන්නේ. කොරියානු එම්බසි වීසා ලබා ගැනීම තමයි ඊළඟ ප්‍රොසෙස් එක උනේ. එතනදී ඩොකියුමන්ට් පාර්ට් දෙකක් තිබ්බා. එකක් යුනිවර්සිටි එකට අපි කුරිය කරන්න ඕනේ. අනිත් එක තමයි අපි වීසා ලබා ගැනීම සඳහා වෙනම ඩොකියුමන්ට් පාර්ට් එකක් හදා ගන්න ඕනේ. ඒ සේරම කර ගැනීම සඳහා Solid Road ආයතනය අපිට මඟ පෙන්නුවා. එතනදී එයාලා කියපු විදිහටම අපි ඩොකියුමන්ට් පාර්ට් එක කරා. ඒක තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. මොකද එයාලා කියන්නේ ප්‍රොසෙස් එකට වඩා අපි වෙන දෙයක් කරොත් එතනදී ලොකු ප්‍රශ්නයක් ඉෂුව එකක් එන්න පුළුවන්. ඒ කියපු විදිහටම කරන්න ඕනේ. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් කට්ටිය කියනවා කොරියාවේ ස්ටුඩන්ට් වීසා යන්න නම් මිනිමම් A level S සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ කියලා. ඒක එහෙම වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. එතනදී ඇත්තට මට A level technology stream එකෙන් කළා මට S සාමාර්ථ 2යි තියෙන්නේ. හැබැයි එතනදී මට NEQ 4 සහ NEQ 5 certificate දෙක තිබිච්ච නිසා A level subject එකක් down වීම ලොකු issue එකක් වෙලා තිබුණේ නැහැ. එතනදී එතන ඒකයි advantage එකක් විදිහට plus point එකක් විදිහට තිබ්බා. ඒක නිසා දැන් අද මට වීසා වැදිලා අද දින රට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට සෑම දෙයකින්ම උදව් කරපු අම්මයි තාත්තයි අයියලා දෙන්නෙක් ඉන්නවා. අයියලා දෙන්නටයි ඒ වගේම Solid Road ආයතනයට සහ එහි කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩිදුරටත් මම කියන්න ඕනේ A level subject down වෙලා අසමත් වෙලා ඉන්න යාළුවන්ට කියන්නේ ඔයාලට ඒක ෆේලි එකක් කරගන්න එපා. ඔයාලගේ A level down වුණාට NEQ 4 හෝ NEQ 5 certificate තියෙනවා නම් ඔයාලට පුළුවන් apply කරන්න chances තියෙනවා. ඔයාලා හරි consultancy service එකක් භාවිතා කරගෙන ඔයාලගේ ඉදිරි අධ්‍යාපනය සාර්ථක කරගන්න කියලා මම කියනවා. ස්තුතියි.